Hi ළමයි. ඔන්න ඉතින් දැන් සීතල කාලේ වින්ටර් සීසන් එක. ඉතින් අපේ නිව්සීලන්තයට හිම වැටෙනවා. අපි ක්ලාස් දෙනවා. හිම වැටෙන ඇන්කර් කන්ද බලන්න යන්න. ඉතින් මේකට යන්න කලින් අපි අපිට අවශ්‍ය කරන උණුසුම් මැදුම් කීපයක් ගන්න ඕනේ. ඉතින් අපි අපිට අලුතෙන්ම අපේ ඇඟ උණුසුම් කරගන්න අවශ්‍ය වෙන ග්ලව්ස්, සොක්ස් ඒ වගේ තව කීපයක් ගත්තා. මම විතරදී පෙන්නන්නම් ඔයාලට මොනවද අපි ගත්තේ කියලා. තියෙන්නේ අපිට ස්කයි කරන්න අවශ්‍ය කරන හොඳට ග්ලව්ස්. මේවා හරිම උණුසුම් දාපුවම පස්සේ හරිම ෂොක්. මටයි මගේ හස්බන්ඩ්ටයි දෙන්නටම අපි දෙන්න ගත්තා ග්ලව්ස් ජෝඩු දෙකක්. මේ විදිහේ මේ ග්ලව්ස් ගොඩක් ඉවර වෙගෙන යන මේක ගත්ත වෙයාකුස් එකකින්. මුල් කාලේදී මේක බ්ලැක් කලර් එකෙන් තිබ්බා කියලා වෙයාලුව කිව්වා. නමුත් දැන් තියෙන්නේ වයිට් කලර්ස් විතරයි. ඒ වගේම මේකේ ඉන්ස්ට්‍රක්ෂන් දාලා දෙනවා අපි කොහොමද මේක යූස් කරන්න ඕනේ කියලා, අපි කොහොමද මේක වොෂ් කරන්න ඕනේ, සේෆ්ටි මෙතඩ්ස් අපිට කියලා දාලා තියෙනවා. මේ තියෙන්නේ අපි ගත්ත වෝම් සොක්ස්. මේක හස්බන්ඩ් තමයි ගත්තේ. මේක හරිම කම්ෆර්ටබල්, හරිම සොෆ්ට් එකට තියෙනවා. හොඳට ඇතුලේ වූල් පඩින් කරලා තියෙන්නේ. එයාට මේක සාමාන්‍ය බූට්ස් දෙකකට දාන්න පුළුවන් වෙන තමයි අපි ගත්තේ. බලන්න හරිම සොෆ්ට්. It's cool. Time එකට warm. මේ ළඟට තියෙන්නේ අත් කපපු අපේ ග්ලව්ස්. මේක නම් වූල් ග්ලව්ස් දෙකක්. මේක හරිම ෂෝක්. අපිට ෆින්ගර් ප්‍රින්ට්ස් යූස් කරනවා. ඇඟිලි තුඩු පාවිච්චි කරන ඕන වෙලාවට මේ වගේ ග්ලව්ස් එක තමයි හරියන්නේ. ඒක පර්ෆෙක්ට්. හරිම කම්ෆර්ටබල් තිබුණා. ඉතින් මම මේකිනුත් ජෝඩුවක් ගත්තා. කොළ පාටයි නිල් පාටයි තමයි අරගෙන ගත්තේ. මොකද නැත්තම් කලර්ස් මික්ස් වෙනවනේ. හරිම කම්ෆර්ටබල්. අතන මේ වගේ ග්ලව්ස් එකක් තමයි අපිට තියෙනවා. නැත්නම් අපි ෆුල් කවර්ඩ් ග්ලව්ස් දෙනකොට අපිට සමහර වැඩ කර ගන්න අමාරුයි. ඒ නිසා මේ වගේ ෆින්ගර් ටිප්ස් ඔෆ් ෆෙක්චර් ග්ලව්ස් නියමයි. ඊළඟට අවසාන වශයෙන් මගේ වුමන් සොක්ස් දෙක. මම ඉතින් හැමදාම පඩ ටාසින්ද ස්පෙෂලි පින්ක්, පර්පල් කියන්නේ මගේ ආසම් කලර්ස් නේ. ඉතින් මම මේ කලර්ස් එකම ලස්සන හොට් වෝම් සොක්ස් ජෝඩුවක් ගත්තා. ඉතින් හරිම ෂොක්. මම හරිම කාසයි. ඉතින් අපි රෙඩි වෙමු. අංක කන්දට ගිහලා වීඩියෝ එකක් බලමු. මේ ටිකක් දාගෙන